ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ශ්‍රී ලංකාව හා පාකිස්තානයේ මේ දිනවල ක්‍රීඩා කරන T20 තරඟවලේ පළමු තරඟය කළු 6කින් පරාජය වූ අතර දෙවන T20 තරඟයේ දඹුල්ල ක්‍රීඩාංගණයට ඇදහැරුණු වර්ෂාව නිසා තරඟය අත්හැර දැමුවා. දෙවන T20 තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වේ. කෙසේ වෙතත් අද රාත්‍රී 7ට ආරම්භ වන T20 තරඟය සඳහා කාලගුණ බලපෑම අන්තර්ජාතික කාලගුණ විද්‍යා තත්ත්වවලට අනුව සවස 6:30 පමණ වන විට දඹුල්ල ක්‍රීඩාංගණයට යම් සුළු වර්ෂා තත්ත්වයක් ඇදහැරිය හැකි අතර රාත්‍රී 7:30 පමණ වන විට එම තත්ත්වය යම්තාක් දුරට පහව යයි. කෙසේ වෙතත් රාත්‍රී 8න් පසුව කිසිදු වර්ෂාපතනයක් ඇදහැරීමට ඉඩකඩක් නැත. මේ අනුව අද රාත්‍රී 3 වන T20 තරඟයේ ආරම්භයේදී යම්තාක් දුරට මිනිත්තු 30ක පමණ ප්‍රමාදයක් ඇති විය හැකි අතර පසුව එම තත්ත්වය පහව යනු ඇත. නමුත් පිටි ආවරණය කර තිබෙද්දී තරඟ ආරම්භයට පෙර යම් වර්ෂාවක් ඇදහැරෙන නිසා තරඟ ආරම්භයෙන් පසුව බොහෝ විට දඟපන්දුවල හිතකර තනතිල්ලක් අද දවසේ නිර්මාණය වනු ඇත. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට අපව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.